අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල TikTok, Instagram සහ YouTube එක පුරාම ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන beauty trend එකක් ගැන. ඒ තමයි ice facial. උදේ නැගිට ගමන් මුහුණට අයිස් කැටයක් ගාගත්තොත් සම දිලිසෙනවලු, කුරුලෑ අඩු වෙනවලු, සම තද වෙනවලු, පෝසස් වැහෙනවලු, ඒ වගේම සම සුදු වෙනවලු කියලා සමහර අය කියනවා. නමුත් මේ හැම දෙයක්ම ඇත්තද? නැත්තම් සෝෂල් මීඩියා එකේ පතුරන මිත්‍යාවක්ද? අද වීඩියෝ එකෙන් අපි ice facial ගැන තියෙන තිත්ත ඇත්ත සහ බොරු වාසි අවාසි ඒ ආරක්ෂිතභාවය කරන ආකාරය සම්පූර්ණයෙන්ම බලමු. ඒ නිසා වීඩියෝ එක අවසානය වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ice facial කියන්නේ මොකක්ද? ice facial කියන්නේ ice කැටයක් හෝ ice roller එකක් භාවිතා කරලා මුහුණට සිසිලසක් දෙන ක්‍රමයක්. මේ අද පටන් ගත දෙයක් නන් නෙවෙයි. වසර ගණනාවක් තිස්සේ රූපලාවන්‍ය ශිල්පීන්, නිරූපණ ශිල්පීන් සහ රංගන ශිල්පීන් විශේෂ අවස්ථාවකට පෙර මුහුණේ ඉදිමීම අඩු කර ගැනීමට සහ සමට නැවුම් පෙනුමක් ලබා ගන්න මෙම ක්‍රමය භාවිතා කරලා තියෙනවා. නමුත් අද වෙද්දි මේක හැම ප්‍රශ්නයකටම විසඳුමක් විදිහට සමාජ මාධ්‍යවල පෙන්වන එක තමයි ගැටලුව. ice facial එකෙන් ලැබෙන සැබෑම ප්‍රතිඵල අපි බලමු. උදේ මුහුණ ඉදිමීම తాවකාලික අඩු වෙන්න පුළුවන්. සමට නැවුම් පෙනුමක් ලැබෙනවා. ඒ වගේම මේක මේකප් එකට පෙර භාවිතා කළොත් සම මෘදු වගේ වෙන්න පුළුවන්. ඒ නිසා ෆවුන්ඩේෂන් එක ලස්සනට පේන අවස්ථා තියෙනවා. නමුත් මේ ප්‍රතිඵල පැය කිහිපයකට පමණක් වෙනවා. සෝෂල් මීඩියා එකේ තියෙන ලොකු මිත්‍යාවක් තමයි ice facial එකෙන් පෝසස් වැහෙනවා. ඒ වගේම ice facial එකෙන් සම සුදු වෙනවා. ඒ වගේම කුරුලෑම සම්පූර්ණයෙන් නැති වෙනවා. කුරුලෑ නැති වෙන්නේ හෝමෝන වෙනස් වීම, තෙල් නිෂ්පාදනය, බැක්ටීරියා සහ වෙනත් හේතු නිසා. අයිස් ගෑව පමණින් ඒ හේතුව නැති වෙන්නේ නැහැ. හැබැයි කුරුලෑව වටේ තියෙන රතු පැහැ සහ වේදනාව ටිකක් අඩු වෙන්න පුළුවන්. අයිස් ෆේෂල් එක කරනකොට බලන්න ඕන දේවල්. අයිස් කැට කෙලින්ම සම මත තද කරලා තියන්න එපා. පිරිසිදු රෙදි කෑල්ලක් ඔතල භාවිතා කරන එක වඩාත් ආරක්ෂිතයි. එකම තැන එක දිගට තබාගෙන ඉන්නත් එපා. මිනිත්තුවක් හෝ දෙකක් ප්‍රමාණවත්. ඊට පස්සේ හොඳට මොයිස්චරයිසේෂන් එකක් භාවිතා කරන්න. ඉතා සංවේදී සමක් තිබෙනවා නම්, මුහුණේ කැඩුණු රුධිර නාලිකා තිබෙන නම් මේක භාවිතා කරන්න එපා. ice facial එක හොඳයිද? ඔව්. හැබැයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵල తాවකාලිකයි. මුහුණේ ඉදිමීම අඩු කරන්න, මේකප් එකට පෙර සම සූදානම් කරගන්න, සමට නැවුම් පෙනුමක් ලබා ගන්න මේක සුදුසුයි. හැබැයි සම සුදු කරන්න, කුරුලෑ සම්පූර්ණයෙන්ම නැති කරන්න, පෝසස් වැහෙන්න කියන දේවල් නම් මේ ක්‍රමයෙන් විද්‍යාත්මක තහවුරු කරලා නැහැ. බියුටි ට්‍රෙන්ඩ් එකක් වෛරල් වුණා කියලා ඒක හැමෝටම ගැලපෙනවා කියලා හිතන්න එපා. ඔයාගේ සමේ ස්වභාවය තේරුම්ගෙන නිවැරදි ස්කින් කෙයාර් රූටින් එකක් අනුගමනය කරන එක තමයි දිගු කාලින හොඳම විසඳුම. ඉතින් ඔයාලත් ice facial කරලා තියෙනවද? එහෙනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ බියුටි ටිප්ස් බලන්න තවත් මාව subscribe කරන්න. යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න